ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සනාතන ධර්මය අවබෝධයෙන් යුක්තව ග්‍රහණය කරගනිමින් අංකුර කලාකරුවන් ලෙස සංගීතය තුළින් එළිබසින්නට සූදානම් වන කලාකරුවන්ගේ තෝතැන්නයි ශ්‍රද්ධා ගාන්ධර්ව මණ්ඩපය. ඉතින් ආරාධනා කරනවා අදත් මේ සංගීතමය අඩහෝරාවත් එක්ක මෙතෙන් සිට සෙනෙහසින් එකතු වෙන්න කියලා. যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে তবে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে তবে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি কেউ কথা না কয় ওরে ওরে ও ভাগা কেউ কথা না কয় যদি সবাই তাকে মুখ ফেরায়ে সবাই করে ভয় যদি সবাই তাকে মুখ ফেরায়ে সবাই করে ভয় তবে পরাণ খুলে ও তুই মুখ ফুটে তোর মনের কথা একলা বলো রে ও তুই মুখ ফুটে তোর মনের কথা একলা বলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি সবাই ফিরে যায় ওরে ওরে ও ভাগা সবাই ফিরে যায় যদি গহন পথে যাবার কালে কেউ ফিরে না চায় যদি গহন পথে যাবার কালে কেউ ফিরে না চায় তবে পথের কাঁটা ও তুই রক্ত মাখা চরণ তোলে একলা দোলো রে ও তুই রক্ত মাখা চরণ তোলে একলা দোলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি আলো না ধরে ওরে ওরে ও ভাগা আলো না ধরে যদি ঝড় বাদলে আঁধারাতে দুয়ার দেয় ঘরে যদি ঝড় বাদলে আঁধারাতে দুয়ার দেয় ঘরে তবে বজ্রা নলে আপন বুকের পাঁজর জ্বালিয়ে নিয়ে একলা জ্বলো রে আপন বুকের পাঁজর জ্বালিয়ে নিয়ে একলা জ্বলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে তবে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে তবে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে ආයුබෝවන් දුවේ පුතේ ශ්‍රද්ධා ගාන්ධර්ව මණ්ඩපයේ 10 වෙනි සංගීත පාඩමට ඔබ සියලුම දෙනා ආදරයෙන් පිළිගන්නවා. අපි ඒ ගායනා කළේ රබීන්ද්‍රනාත් tagore තුමන් විසින් නිර්මාණය කරන ලද රබීන්ද්‍ර ගීතයක්. කවුද මේ රබීන්ද්‍ර ගීතය නිර්මාණය කරේ? රබීන්ද්‍රනාත් tagore තුමන්. නැත්නම් ගුරුදේව් රබීන්ද්‍රනාත් tagore තුමන්. එතුමා ඉන්දියානු නිදහස් සටන වෙනුවෙන් නිර්මාණය කරපු ගීතයක්. එතුමාගේම පද රචනය, එතුමාගේම තනු නිර්මාණය සහ එතුමාගේම ගායනයෙන් විචිත්‍ර වෙච්ච ඉන්දියානු නිදහස් සටනේදී ගායනා කළපු දේශාභිමානී ගීතයක්. හරි. එහෙමනම් අද අපේ පාඩම අපි සංගීතයේ විවිධ සංකල්ප ඉගෙන ගන්නවා. ඒ අනුව අපි අද පාඩමෙන් සප්තක ගැන ඉගෙන ගමු. මොකද්ද මේ සප්තක කියලා කියන්නේ? සප්තක කියලා කියන්නේ දුවේ පුතේ සාස්වරයේ සිට නීස්වරය දක්වා
පිළිවෙලින් ගයනු හෝ වයනු ලබන ස්වර සත. එහෙමත් නැත්නම් සා රේ ගා මා පා දා නී යනාදී වශයෙන් පිළිවෙලින් ගයනු ලබන වයනු ලබන ස්වර හතයි. එතකොට සප්තකය කිව්වහම ස්වර හතයි. නේද? සප්තක කියලා කියන්නේ හත කියන අර්ථය. එතකොට සාස්වරයේ සිට නීස්වරයේ දක්වා පිළිවෙලින් ගයනු හෝ වයනු ලබන ස්වර හත අපි හඳුන්වනවා සප්තකයක් කියලා. එතකොට නාදයේ උස් පහත් ස්වરૂපය අනුව එහි ස්ථාන ප්‍රභේද තුනක් තියෙනවා. ඒ මොනවද? මන්ද්‍ර ස්ථානය, මධ්‍ය ස්ථානය සහ තාර ස්ථානය. දැන් මන්ද්‍ර ස්ථානය කියලා කිව්වහම ගැඹුරු හඬක්, පල්ලෙහා හඬක් නේද? මධ්‍ය ස්ථානය කිව්වහම සාමාන්‍ය මිනිස් කටහඬ පවතින සාමාන්‍ය හඬතලය. තාරස්ථානය කියලා කිව්වහම ඉහළ හඬතලය තමයි තාරස්ථානය කියලා කියන්නේ. ඒ අනුව බලනකොට සප්තකේ ප්‍රභේද තුනක් තියෙනවා. ප්‍රභේද කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවද ඒ? මන්ද්‍ර සප්තකය කියන්නකෝ. මන්ද්‍ර සප්තකය, මධ්‍ය සප්තකය, සහ තාර සප්තකය. තාර සප්තකය. අපි උච්ච සප්තකයක් කියලා කියනවා. නමුත් මේ වචනේ හොඳ යෝග්‍ය වචනේ තාර සප්තකය. උච්ච සප්තකය කියලා කියනවා තාර සප්තකයට. ඒතකොට මන්ද්‍ර සප්තකය, මධ්‍ය සප්තකය සහ තාර සප්තකය යනුවෙන් සප්තකය කොටස් තුනකට වෙන් වෙනවා. දුවල පුතාලා දන්නවා දැන් අපි මේ කතා කරන හඬ සාමාන්‍ය මිනිස් කටහඬ පවතින්නේ මධ්‍ය සප්තකයේ. නේද? එතකොට මධ්‍ය සප්තකය අපි ලියා දක්වනකොට කිසිම සලකුණක් යොදන්නේ නැහැ. තේරුණාද දුවල පුතාලට? මධ්‍ය සප්තකය අපි ස්වර ප්‍රස්ථාරවල ලකුණු කරනකොට ස්වරයට උඩින්වත් ස්වරයට පහළින්වත් කිසිම සලකුණක් යොදන්නේ නැහැ. කිසිම සලකුණක් නැතුව තමයි සා රේ ගා මා පා දා නී කියන ස්වර හත ලියන්නේ. ඊට පස්සේ අපි බලමු මන්ද්‍ර සප්තකය කියන්නේ මොකක්ද කියලා. මන්ද්‍ර සප්තකය කියලා කියන්නේ මධ්‍ය සප්තකයේ හඬට වඩා ස්වර හතක් පහළින් පිහිටන ස්වර සප්තකය. සමහරක් විදිහට අපි නිර්වචනය කරොත් මධ්‍ය සප්තකයේ ඉඳන් හඬ භාගයකින් අඩු වෙච්ච සප්තකය තමයි මන්ද්‍ර සප්තකය. නමුත් මේ හඬ භාගය කියනට වඩා ස්වර හතකින් පල්ලෙහාට හඬ අඩු වුණා කියන එක මම හිතන්නේ තේරුම් ගන්න ලේසි හැමෝටම. එතකොට ගැඹුරු හඬක් තමයි මන්ද්‍ර සප්තකයට තියෙන්නේ. මන්ද්‍ර සප්තකය මොකද්ද? මන්ද්‍ර සප්තකය. මධ්‍ය සප්තකයට වඩා ස්වර හතක් පල්ලෙහැයින් ඕනම ස්වරයක් ගත්තොත් ඒ එක් එක් ස්වරයට හඬ ස්වර හතකට වඩා පල්ලෙහැයින් තමයි තියෙන්නේ මන්ද්‍ර සප්තකය. එතකොට මන්ද්‍ර සප්තකය අපි ලකුණු කරනකොට ස්වරයට යටින් තිතක් තියෙනවා. ස්වරයට කොහෙන්ද තිත තියන්නේ? ස්වරයට යටින් කුඩා තිතක් තබනවා. ඒක තමයි. එතකොට ස්වරයට යටින් තිතක් තියෙනවා නම් අපි දන්නවා මේ මන්ද්‍ර ස්වරයක් තමයි මේ ගායනා කරන්නේ. එතකොට පැහැදිලි මන්ද්‍ර සප්තකය දක්වනකොට ස්වරයට යටින් අපි තිතක් තියෙනවා. මධ්‍ය සප්තකය දක්වනකොට කොහෙන්වත් සලකුණක් තියන්නේ නැහැ කියලා මම කිව්වා. ඊට පස්සේ එන්නේ තාර සප්තකය. එතකොට තාර සප්තකය අපි මධ්‍ය සප්තකයට අනුව බැලුවොත් මධ්‍ය සප්තකය මෙන් ස්වර 8කින් එහා නැත්නම් ස්වර 8ක් ඉහළ වූ සප්තකය, ස්වර 8කට වඩා උස් වූ හඬක් සහිත ස්වර සප්තකය තමයි තාර සප්තකය. එතකොට සමහරක් විට මෙහෙමත් කියන්න පුළුවන් මධ්‍ය සප්තකයේ හඬට වඩා හඬ භාගයක් වැඩි ඉහළින් පිහිටි සප්තකය තාර සප්තකය කියලත් අපිට කියන්න පුළුවන්. නමුත් අර මන්ද්‍ර සප්තකය නිර්මාණය වුණේ මධ්‍ය සප්තකයේ ඉඳන් ස්වර 7ක් පල්ලෙහෙන් වගේම තාර සප්තකයේදීත් මධ්‍ය සප්තකයට වඩා ස්වර 7ක් ඉහළින් තමයි තාර ස්වර පිහිටන්නේ නැත්නම් උච්ච ස්වර පිහිටන්නේ. එතකොට තාර සප්තකය දක්වනකොට දුවල පුතාලා දන්නවා ස්වරයට උඩින් තිතක් තියෙනවා. නේද? දැකලා තියෙනවනේ නේද? ස්වර ප්‍රස්ථාරවල ස්වරයට උඩින් තිතක් තියෙනවා නම් එතනදී අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ උච්ච සප්තකය එහෙම නැත්නම් තාර සප්තකයේ ස්වර තමයි මේ ලකුණු කරලා තියෙන්නේ කියලා. එතකොට මේ සප්තක කියන මේ සංකල්පය ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මම නැවතත් කියන්නම්. සප්තකය සාස්වරයේ සිට නීස්වරය දක්වා පිළිවෙලින් සා රේ ගා මා පා දා නී ආදී වශයෙන් ගායනු ලබන හෝ වායනු ලබන ස්වර 7.
එතකොට සප්තකේ ප්‍රභේද කීයද? 3යි. මන්ද්‍ර සප්තකය, මධ්‍ය සප්තකය, තාර සප්තකය. අපි තාර සප්තකයට උච්ච සප්තකය කියලාත් කියනවා. එතකොට මන්ද්‍ර සප්තකය දක්වනකොට ස්වරයට යටින් තිතක් තියෙනවා. නේද? සාරේ ගාමා පාදානී දක්වනවා නම් මන්ද්‍ර සා කිව්වොත් සා වලට යටින් තිතක්. රේ මන්ද්‍ර රේ කිව්වොත් රේ වලට යටින් තිතක්. ඔය විදිහට ස්වර හතටම සාරේ ගාමා පාදානී කියන ස්වර හතටම යටින් තිතක් තිත්‍යාගෙන ගියොත් ඒ මන්ද්‍ර සප්තකය. නේද? ඊපස්සේ මාධ්‍ය සප්තකයට කිසිදු සලකුණක් යොදන්නේ නැහැ. සාමාන්‍ය මිනිස් හඬ පවතින ස්වර සප්තකය තමයි මධ්‍ය සප්තකය. තාර සප්තකය කියලා කියන්නේ මධ්‍ය සප්තකය වගේ දෙගුණයක් හඬ උස්සු. එහෙම නැත්නම් මධ්‍ය සප්තකයට වඩා ස්වර හතකට එහා පැත්තේ උස් හඬක් සහිත ස්වර සප්තකය තමයි තාර සප්තකය. ඒතර තාර සප්තකය දක්වන්නේ හැම ස්වරයකට උඩින්ම තිතක් තියෙනවා. උච්ච සා, උච්ච රේ, උච්ච ගා. අපි උත්සා වලට උඩින් තිතක් තිබ්බා. ඒක උච්ච සා වෙනවා. තාර සා කියලාත් කියනවා. රේ වලට උඩින් තිතක් තිබ්බොත් උච්ච රේ, තාර රේ කියලා. එතකොට ඒ වගේ සාරේ ගාමා පාදානී කියන ස්වර හතරම උඩින් තිත් තියාගෙන ගියොත් ඒ සප්තකය තාර සප්තකය. මම හිතන්නේ සප්තක කියන සංකල්පය දුවලා පුතාලට තේරෙන්නේ නැති. එහෙමනම් අපි නැවතත් අපි පසුගිය පාඩම් වලින් ස්වර අභ්‍යාස ගායනා කරා නේද? එතකොට මම අදත් ඕගොල්ලන්ට අලුත් ස්වර අභ්‍යාසයක් කියලා දෙනවා. සාරේ සාරේගා සාරේ ගාමා. හරිද? මොකද්ද? සාරේ සාරේගා සාරේ ගාමා. සාරේ කිව්වම 2යි, සාරේගා කිව්වම ස්වර 3යි, සාරේ ගාමා කිව්වම ස්වර 4යි. හරි. අපි ගායමු ඉස්සෙල්ලා ස්වර 7 ගායනා කරලා සුද්ධ ස්වර 7 ගායනා කරලා ඊට පස්සේ ස්වර අභ්‍යාසය ගායනා කරමු. හොඳයි ගායමු. සා රේ ගා මා පා ධා නී සා අවරෝහණ සා නී ධා පා මා ගා රේ සා. හොඳයි. දැන් අපි ස්වර අභ්‍යාසය ගායනා කරමු. සාරේ සාරේගා සාරේගාමා රේගා රේගාමා රේගාමා පා ගාමා ගාමා පා ගාමා පාධා මා පාධා මා පාධානි පාධා පාධානි පාධානි සා සානි සානි ධා සානි ධා පා නිධා නිධා පා නිධා පා මා ධා පා මා ධා පා මා ගා පා මා ගා රේ මා ගා රේ සා. හොඳයි නැවතත් අපි ගායනා කරමු. සාරේ සාරේගා සාරේගාමා රේගා රේගාමා රේගාමා පා ගාමා ගාමා පා ගාමා පාධා මා පාධා මා පාධානි පාධා පාධානි පාධානි සා සානි සානි ධා සානි ධා පා නිධා නිධා පා නිධා පා මා ධා පා මා
da pa ma ga pa ma ga pa ma ga re ma ga re sa. බොහොම හොඳයි. මම විශ්වාස කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ශ්‍රද්ධා ටීවී නරඹන දූ පුතුන් මේ විදිහට ගායනා කරනවා ඇති කියලා මේ අපිත් එක්ක ගායනා කරන්න. හරි අපි දැන් ආකාරයෙන්ුත් ගායනා කරමු. දැන් අපි ලය වැඩි කරලා ගායනා කරමු. සාරේ සාරේ ගා සාරේ ගා මා රේ ගා රේ ගා මා රේ ගා මා ප ගා මා ගා මා ප ගා මා ප ද මා ප මා ප ද මා ප ද නි ප ද ප ද නි ප ද නි ස සා නි සා නි ද සා නි ද ප නි ද නි ද ප නි ද ප ම ද ප ද ප ම ද ප ම ග ප ම ප ම ග ප ම ග රේ ම ග ම ග රේ ම ග රේ සා. ආකාරනුත් ගායමු. කියනවා වගේ දැන් ලය වැඩි කරලා ස්වර අභ්‍යාස ගායනා කරනකොට හොඳට කල්පනාවෙන් ගායන්න ඕන මේ ශ්‍රුතියට අනුව අපි ගායනවද කියන එක ගැන. මොකද ශ්‍රුතියට නැතුව කොච්චර වේගෙන් ගායනා කරත් වැඩක් නැහැ දුවේ පුතේ. ඒක අපි හරියට ගායනා කරනවා නම් ඉස්සෙල්ලා අඩු ලයකින් පටන් අරගෙන ඒ ලයේ හොඳට ස්ථාවරව ගායනය සිදු කරලා හරියටම පුරුදු වුණාට පස්සේ තමයි ක්‍රමයෙන් වේගය වැඩි කරගෙන නැත්නම් ලය වැඩි කරගෙන ගිහිල්ලා ඒ විදිහට ලය වැඩි කරලා ගායනා කරන්න ඕන. එතකොට මුල හොඳට හදා ගන්න ඕන. ඊට පස්සේ තමයි ලය වැඩි කරගෙන යන්නේ. එතකොට ඒ විදිහට ඔබ පුහුණු වෙන්න ශ්‍රද්ධා නාලිකාව නරඹන දුවල පුතාලත් ඒ විදිහටම මේ ස්වර අභ්‍යාස පුහුණු වෙන්න. එහෙමනම් අදට අපි සමු ගන්නවා අපේ සංගීත පාඩමෙන්. නැවතත් අපි ලබන සතියේ හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්, තෙරුවන් සරණයි. භවෙන් තවත් භවයක් කරා යන මේ සංසාර ගමන නවතාලිය හැකි එක් ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වේ නම් ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේම පමණයි. ඒ මහා වීරයන් වහන්සේට අපගේ নমස්කාරයම වේවා. සසර දිනු ඒ ශාක්‍ය සිංහයන් වහන්සේ මිහිරි බැති ගීයෙන් පුදන්නටයි අපි මේ සූදානම් වන්නේ. මුල් ගායනය, පද රචනය සහ සංගීතය පණ්ඩිත් W.D. අමරදේව ශූරීන් විසින්. ශ්‍රද්ධා ගාන්ධාර මණ්ඩපය වෙනුවෙන් අද ගායනා කරන්නේ යනුලි බිමල්සා. शाक्य सिंह
ශාක්‍ය සිංහ